ආයුබෝවන් යාළුවනේ අද මම ඔයාලට පෙන්වන්න යන්නේ මේ වගේ LED ලයිට් එකක් පිස් වුණාම කොහොමද හදාගන්නේ කියලා. මේ ලයිට් එක සාමාන්‍යයෙන් රුපියල් 350ක් 400ක් වගේ වෙනවා. මට මේ අතට අහුණා ලයිට් එකක්. ඒක නිසා මම මේක try එකක් දෙනවා. මේක හදන්න. කොහොම නමුත් මම ඔයාලට ඉස්සරහ පෙන්නන මේ හෝල්ඩර් එකට මම 230ක් මේ ප්ලග් ලයින් එකක් අරගෙන හෝල්ඩර් එකක් දාලා තියෙනවා වල පෙන්නන්න මේක 230 තියෙනවා කියලා. මේක පොඩි ලයිට් එකක් මෙන්න ලයිට් එක පත් වෙනවා. එතකොට මේක 230 තියෙනවා. මේක මම හයි කරනවා. මේක වැඩ කරන්නේ නැහැ. හරි බලමු කොහොමද වැඩේ වෙන්නේ කියලා. ඉස්සරම සාමාන්‍යයෙන් මේවා normal duplicate light විදිහට තමයි බිලඳ පොලේ සාමාන්‍ය විකුණන්නේ. මේවා සාමාන්‍යයෙන් ඒ තරම් quality එකක් නැහැ. හැබැයි ඉතින් මේක මාස දෙක තුනක් මැච් එකක් ගහගන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපිත් ගේනවා මමත් ඒවා ගෙනලා දානවා හදිසි වලට. හරි බලමු වැඩේ කොහොමද කරන්නේ කියලා. මෙන්න මේ කර මුලින් මේ කප් එක ගලවන්න පුළුවන් සමහරවා මෙහෙම ගැලවෙන්නේ නැහැ. මම කලින් පාරක් ගැලෙවුවා මේක. ඇත්තටම මෙහෙම මේ කප් එක මෙහෙම ගලන මේක අලවලක් තිබ්බේ. මේ වගේ ගම් ටිකක් දාලා අලවලා තියෙනවා. සමහර වෙලාවට සමහරලා ස්ක්‍රූ පොටක් තියෙනවා. ඒ වගේ තියෙයි. කොහොම නමුත් මේ ලයිට් එක මම ආය ෆික්ස් කරනවා. ඔයාලට පේනවද මේ ලයිට් එකේ ලයිට් කීපයක් වෙනවා. මේ ලයිට් කීපේ මෙහෙමපත් වෙනවා. මේකේ දැන් මම පෙන්නන්නම්. මේකේ මේ තියෙනවා පොඩි ලයිට් වල මේ සීරියස් ලයිට් සෙට් එකක්. එකින් එකට ලූප් කරලා තමයි තියෙන්නේ මේකේ. ඒකට මෙතන තියෙනවා මේ පෙන්න ධන මේ පැත්ත ධන කියන මේ පැත්ත එකට සීරියස් කළා මේවා කරලා දෙනවා. අනිත් පැත්ත මේ ටත් තියෙන්නේ ඒ විදිහටම තමයි. හරිද? හැබැයි මේක LED ලයිට් එකට නෙගටිව් පොසිටිව් තියෙනවා අනිවාර්යෙන්. මොනවා නමුත් මේක සීරියස් එකක්. වෙන්නේ වැඩේ මෙහෙමයි. ලොකුවට මම කියන්නේ සරලව කියන්නම්. මේ ලයිට් එකේ ඉඳන් මේ ලයිට් එකට පව යනවා. මේ ලයිට් එකේ ඉඳන් මේ ලයිට් එකට පවත් යනවා. මේ ලයිට් එකේ ඉඳන් මේ ලයිට් එකටත් යනවා. එහෙම තමයි මේක එක දිගට වැඩ කරන්නේ. හැබැයි ඔයාලට පේන මැති මෙතන එක ලයිට් එකක් වැඩ කරන්නේ නැහැ. මේක බාගෙට එළිය තියෙන ලයිට් එකක්. ඔය හරියට එළියෙන්නේ ලයිට් එකක්. එක ලයිට් එකක් පිච්චිලා දිනවා. දැන් මම කියන්නේ ඔයාලට මේ ලයිට් එක හරිද? මේ ලයිට් එකේ ඉඳන් මේ ලයිට් එකට වයර් එකක් ලූප් කරලා ගහන්න ඕනේ. ඒ කියන්නේ මේක පෙන්නන්නම් කොහොමද කරන්න කියලා. මේ ලයිට් ඉඳන් මේ ලයිට් එක කරන්ට් ගන්නේ නැත්තම් මේ ලයිට් එක හරහා මේකට කරන්ට් ගන්නෙත් නැහැ. එතකොට අපි කරන්නේ මොකද? මේ ලයිට් එකෙන් ඉඳන් මේ ලයිට් එකට වයර් එකක් මෙහෙම ජම්පරයක් වගේ ඔහම ගාවලා බලන්න යන්නේ. එතකොට මේක අනිවාර්යෙන් වැඩ කරන්න ඕනේ. සහ මෙතන මේ ලයිට් එක බලන්න වලට පේන්නේ මේ ලයිට් එක මැද නිකන් කළු වෙලා වගේ දිනවා. මේ ලයිට් එක පිච්චිලා තියෙන්නේ. ඒක නිසා අපි මේක ලූප් එකක් ගහමු. මම මේක රඳව ගන්න ලයිට් එක රඳවලා එලා මම ඔයාලට කරන විදිය පෙන්නන්නම්. හරි. මේ වැඩේ දැන් මේක කොහොම කරන්නත් ඔයාලට මෙහෙම අල්ලගෙන කරන්න බෑ. ඒක නිසා ඔයාලට මේකට ආධාරයක් ගන්න වෙනවා. සාමාන්‍ය ගෙදරක දඬුවඬුවක් අරකම් මේකක් බ්‍රැකට් එකක් ඒ වගේ දෙයක් නැති නිසා ඔයාලට සරලව ගෙදර ගන්න පුළුවන් පරිවාරක වගේ දෙයක්. මේක දැන් අපිට මෙහෙම කෙලින් අල්ලගන්න බෑනේ. ඒක තව කෙනෙක්ට අල්ල ගන්න කියන්න ඕනේ. ඒ නිසා ඔයාලට සාමාන්‍යයෙන් ගෙදර ආහාර පාන මෙන්න මේ වගේ වීදුරු ග්ලාස් එකක්. බොන ග්ලාස් එකක් ගැටලුවක් නැහැ. ඒකට මෙහෙම දාන්න. සරලයි සෞම්‍යයි. කිසි ප්‍රශ්නයක් නැහැ. හරිද? ඊට පස්සේ ඔයා ගන්න මෙන්න මේ වගේ වයර් කෑල්ලක්. මේ තියෙන්නේ. මේ වගේ සුද්ධ කරගත්තු පොඩි ටීටි වයර් කෑල්ලක් හරි මන්නොප්පව මේ තියෙන වයර් කෑල්ලක් හරි අපලා දෙපැත්ත සුද්ධ කරගන්න. ඔයාට තියෙන්නේ මෙන්න මේ වගේ මේ ලයිට් එකේ ඉඳන් මේ ලයිට් එකට කරන්ට් එක යනවද? මේ ලයිට් එකේ ඉඳන් මේ ලයිට් එකට කරන්ට් එක යනවද කියලා දැන් බලන්න. හරිද? අපි දැන් මෙතන ඉඳන් මෙතෙන්ට මෙයාට යවලා බලමු මොකද්ද වෙන්නේ කියලා බලන්න. සමහර වෙලේ වැඩ කරයි, සමහර වැඩ නොකරයි. බලමු. අන්න වැඩ. මේ ලයිට් එකපත් වෙන්නේ නැහනේ. මේ ලයිට් ඉඳන් මේ ලයිට් එක තමයි යන්නේ නැත්තේ. මේක හරහා තමයි හරි වෝල්ටේජ් එක යන්නේ නැත්තේ. මේක පිලිසිලා තියෙන නිසා. දැන් මෙයාට අපි මෙයා ඉඳන් මෙන්න හරියන එක බයිපාස් කරනවා වගේ. අන්න ඔයාලා වීඩියෝ එකට එනවා එළිය ඒක ගණන් ගන්න එපා. මේ ආක් එක වැඩි නිසා කැමරා එක මේව වෙනවා. මම ඒක කොහොමද කරන්නේ? මෙහෙම කරන්න. හරිද? මම මේ පැත්තට අල්ලන්න එළිය වැඩි නිසා මේ වැඩ කරන්නේ. ඔන්න වැඩ කරන ලයිට් එක. හරිද? එතකොට අපිට කියන්න තියෙන්නේ මෙච්චරයි. දැන් ඔයා කරන්න ඕනන්නේ මෙතන ඉඳන් මෙතන ලයිට් එකට පොඩි කම්බි කෑල්ලක් දාලා පාස්සන්න විතරයි ඕනේ. එහෙම නැත්නම් ඔයාට පාස්සන්න බෞද්ධ කරම නැත්නම් මේකෙන් කම්බි කෑල්ලක් සුද්ධ කරලා
මේකෙන් කම්බි කැල්ල සුද්ධ කළා මෙතන ටේප් එකක් හරි ගහලා අලවන්න. එතකොට සාමාන්‍යයෙන් සතියක් දෙකක් මාසයක් යූස් කරන්න පුළුවන්. හැබැයි මේක පාස් වෙනවා නම් විතරයි සාත මොකද ලයිට් එක රත් වෙනකොට ටේප් එක උණුලා යන්න පුළුවන්. ඒ වගේ දේවල් වෙනවා. ඕනනම් වාට මීට වැඩිය දේවල් කරන්න මොනවා හරි හැකියාවක් තියෙනවා නම් වාට පුළුවන් ග්ලූ ස්ටික් කියලා තියෙන જાතියක්. ග්ලූ ස්ටික් එක මෙතන කම්බි දාලා මෙතෙන්ට තියලා ග්ලූ ස්ටික් එකක් තිබ්බත් හරියනවා. හරි එහෙනම් අපි එකක් තියලා බලමු. ඒත් එක්ක මතක් කරන්න ඕනේ කම්බිය දාන්න කලින් මේ ලයිට් එක බල්බ් එක පවර් එකෙන් ඕෆ් කරලා ඒ කියන්නේ බල්බ් එක ගලවලා අරගෙන මෙන්න මෙතන මේ ලයිට් එක තියෙන්නේ. මේ ලයිට් එක ඉඳන් මේ ලයිට් එක පොඩ්ඩක් මේ ලයිට් එක කඩලා අයින් කරලා හූරලා මෙතන ඉඳන් මෙතෙන්ට කම්බිය මේ සාත විදිහට එකිනෙකට මේ ගෑවෙන විදිහට මේවා කරගන්න සම්බන්ධ කරගන්න ඕනේ. හරි මම ලයිට් එක ගලවනවා. ගලවලා අයින් කරා. ඒකලා මෙතනින් මෙන්න මේ ලයිට් එකනේ. මේ ලයිට් එක අපි ගලවලා අයින් කරගන්නවා. ඔන්න පොඩ්ඩක් ගලවලා අයින් කරගන්නවා. එතකොට වැඩේ ලේසි වෙනවා. දැන් මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ ওই දෙක. මේ දෙකට කම්බි දාලා අලව ගන්න පුළුවන් වාට. එතකොට වැඩේ සාර්ථකයි. හරි මම කම්බි සුද්ධ කරන්න හිතනවා. ඔන්න වැඩේ තවත් දෙයක් සාර්ථකුණා. වැඩේ කියන්නේ මේ ලයිට් එකේ ඉඳන් මේ ලයිට් එකට ගෙනියන්න අවශ්‍යතාවයක් උන්නේ සුද්ධ කරාට පස්සේ. හේතුව මෙතන ඉඳන් පොසිටිව් එකෙන් ඉඳන් නෙගටිව් එකට මේ පොඩි ප්‍රමාණයක් තියෙන. මෙතන හිටසක් තියෙනවා වගේ පේනවද පොඩිවට. ඒ දෙක ෂෝට් වුණා නම් ඇති. මොකද මේ ලයිට් එකෙන් ඉඳන් මේ ලයිට් එකට පවර් එක යනවා. මම මොකද ගෑවේ පිටින් ඉඳන් පිටටදනේ. එතකොට ඒ නිසා මේ ලයිට් එක විතරයි අවුල වෙලා තිබිලා තියෙන්නේ. අර ලයිට් එක තිබුණාට. නමුත් දැන් හිතයි වල අපරාධ මේ ලයිට් එක මේවා කරේ කියලා. නෑ ඒක ගැටලුවක් නෑ. ඒ ලයිට් එක අවුලක් තිබ්බා. මොකද ඒ ලයිට් එක පිච්චිලා ඒ ලයිට් එක පිච්චිලා නිසා තමයි බාගෙට පවර් එකක් මේක හරහා ගිහිල්ලා තියෙන්නේ. ඉතින් ඒක නිසා මේ ලයිට් එකට විතරක් තිබ්බහම ඔන්න බලන්න ඒක වැඩේ කියන්නේ මාර වෙලා වාලාගෙත් මෙන්න ෂෝට් වුනහම එක ළඟ ෂෝට් වුනහම බඩු වැඩ කරනවා. නියමන වැඩේ වෙනවා. ඔන්න බලන්න. ඕ ලයිට් එක වැඩ කරනවා. ඒක නිසා එතන විතරක් පොඩිවට කම්බි කෑල්ලක් තියලා ෂෝට් කරමු. මෙන්න මේ විදිහට කම්බි කෑල්ලක් කපාගෙන මේ විදිහට අඹර ගන්නවා. අඹරගෙන ඉල්ල පොඩ්ඩක් ගුලියක් වගේ හදා ගන්නවා. හදාගෙන ඉවර වෙලා තියෙන්නේ වැඩේ මෙන්න මෙහෙම මේකට තියන්න. හරි. අන්න ඔහම තියලා මේකට ටේප් කැල්ලක් ගහන තමයි තියෙන්නේ වෙන දෙයක් නෑ. අපි ටේප් කැලු කපාන ආයෙ කන්ටිනියු කරන්න මෙතෙන්ට. හරි. මෙන්න මෙහෙම තියලා මේකට පොඩි ටේප් කැල්ලක් අලව ගන්න විතරයි තියෙන්නේ. අන්න ඔහම. හරිද? මේ වැඩේ එතකොට පොඩ්ඩක් සමහරට ගෑවිලා එහෙම තිබ්බ නැත්නම් පොඩ්ඩක් ආයෙ ගලවලා එහෙම කරලා හරියට තියන්න. ඊට පස්සේ වල වැඩේ කරගන්න පුළුවන්. හරි මම දැන් මෙතෙන්ට ටේප් කෑල්ල අලව ගත්තා. මමත් එකපාරක් දෙපාරක් එහෙට මෙහෙට කරලා තමයි හරියට තියලා අලව ගත්තේ. ඒක කරලා ඉවර වෙලා අපි දාලා බලමු වැඩද කියලා. මෙන්න මේ දේ ලයිට් එක වැඩ කරනවා. එච්චරයි සහෝදරවනේ. එහෙනම් ඔයාලා මේකෙන් මොන හරි දෙයක් දැනගත්තා නම් මගේ Facebook page එක follow එකක් දෙන්න, share කරක් දෙන්න. මොන හරි දෙයක් තියෙනවා නම් අහන්න WhatsApp group එකටත් අනිවාර්යෙන්ම join වෙන්න. දැන් මම මේකෙත් අර පොඩි අසාතක දෙයක් වුණා අලෝපුවාම ඒකත් මම පෙන්නන්නම් අවංගවම. හේතුව කියන්නේ ඇත්තටම මේ ලයිට් එක දැක අලෝපුවාම මේක හරියට ටච් වෙන්නේ නැහැ. මේ බලන්න මේක හරියට තද වෙලා නැහැ. මේක පාස් වෙන එක තමයි සාර්ථක කියලා මම කියන්නේ. ඉතින් කොහොම නමුත් මේක තමයි ටෙක්නොලොජි එක. මේක තමයි පොඩිවට ඔයාලට කියලා දෙන්න පුළුවන් එකම දේ. මේක හරියට අලව ගත්තොත් ලයිට් එක වැඩ කරනවා. එතකොට ඔයාලට සාර්ථක වැඩේ කරගන්න පුළුවන්. හරි. එහෙනම් සියලුම දෙනාට ජය වේවා. බුදු සරණයි. දෙවි පිහිටයි.